මම වීර වණ්ඩා. අද ආවා හෝමාගමට. හෝමාගම අපි ආවේ සහරා ෆ්ලෑෂ් කොස්තලාගේ ගෙදර. තරිඳු කොස්තා සහරා ෆ්ලෑෂ් බේස් ගිටාරිස්. මේ තමයි කොස්තාගේ ගෙදර. මේකේ පොඩි විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒක අපි කතා කරන්න හිටියේ. කොසා ජය මචං. ජය කො අනු කලින් ඇවිල්ලා මයික් එක දාලා තිබෙන්නේ නැත්නම් මේ අයහම කොහොමද මයික් එක දාගත්ත එක වරන් පොඩි පොඩි ඉන්නේ ලයිව් නැති කේස් කරන්න එපා. ඒක ලයිව් වගේ කියලා. මේ මොකද්ද මචං මම එදින් දැක්ක මේක ගැන මේ බබත් එක ගිය එකයි. බබත් ඉන්නවා මේ බබා. ඔව්. ඇත්තටම අදාව අපි මේ තරුණයා ප්‍රෝග්‍රෑම් එක කරන්න නෙමෙයි වැඩි අපි මිහිර වණ්ඩාගේ යනවා මේ මොකක්ද හරි මම මේ කොස්තා ගියේ හිරිය මචං. මේක ගැන ඔව් මේ කොස්තා මම දන්නේ නැහැ කොස්තා මේක හදන්නේ කියලා. මම මේ කොහෙන්ද මේක ගත්තේ මම දැන් අද තමයි මම මේ දන්නේ කොස්තා මේක නිර්මාණය කරනවා. කොස්තා කියන්නේ මේ වැඩ ගොඩක් දන්නේ කෙනෙක්. අපේ තරුණයා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකත් බලන්න. ඒකේ බලපුවාම මේ කොස්තාගේ වැඩ ගැන දැනගන්න පුළුවන්. කොස්තා ජීවිත කතාව කියනවා. කොන්ක්‍රීට් වැඩ කරා, යකඩ වැඩ කරා, ලින් හැරුවා, ටොයිලට් වලවල් කැපුවා, ටොයිලට් ඉන්ටීරියර් එක ඉන්ටීරියර් මේක කොස්තාගේ නිර්මාණයක්. කොස්තාට මේ වගේ වැඩ කරන්න පුළුවන්. ගේ පිටිපස්සෙත් මේ වගේ වැඩ ගොඩක් කරනවා. අපි දැකලා අපි මේ පැත්තට තියන්. ඇත්තටම මචං කොහොමද මේක හැදුවේ? මේක මේ මාත් නෑ මේක ඇත්තට මේ නෙට් එකේ වයිෆ් දැකලා මේක ෆොටෝ එකක් මේ ඇහුවා මේකක් අපිට හදන්න බැරිද කියලා. නිකන් මං කිව්වා ඉතින් මේ try එකක් දෙමු කියලා ඉතින්. try එකක් දෙමු කියලා ඉතින් මේ මෙහෙම ඉන්න ගමන් හැදුවා. දැන් ඇත්තටම දැන් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නෑ. දැන් මීටත් වැඩිය ලේසි ක්‍රමයක් වාගත්ත දැන් තව දෙකක් තුනක් හදා දින්නේ දැන් එක එක මේක දැකලා ඉල්ලලා. දැන් මේ කඩේ ගන්න ගියා නම් 25ක් ඒ වගේ ගානට වගේ ඒක වැඩි වෙයිද දන්නේ සමහර ඒක හදන්නත් යනවා මේ කියන්නේ බඩු වලට විතරක් මේ වියදම මේ ලයිට් මලුත් එක්ක රුපියල් 15000ක් විතර. එතකොට ඉතින් ඒ කියන්නේ මහන්සිය නැතුව මහන්සියයි නිර්මාණ ශක්තිය යකඩ බට යනවා 3ක් විතර 2මාරක් 3ක් විතර මේ ලෑලි මේකෙදී නේ කොස් දාලා හදන්නම් වෙන්නේ මේ ගෙදර කොස් වගේ තිවිච්ච ඉන්නවා මේ ලෑලි අම්මලා දෙන්නේ කොස් දාලා ගත්තොත් 50000ක් දෙන්නම් වෙන්නේ ඉබ්‍රක් කොස් දාලා ඈ බබා දැන් ඉතින් දාන්නේ මහෝගනි හැරි මහෝගනිත් අමාරු මහෝගනි නැත්තම් අඹ රට අඹ දාන්න ඕන රට අඹ තමයි තෙතට ඒ කියන්නේ මේ තෙත දැන් මේ වතුර දාන්න ඕනේ මල් පෝච්චි මේක දාන්න ඕනේ පෝච්චි ටික එළියට අරන් වතුර දාන්න ටිකක් කරලා තියලා ආයි තියන්න ඒ කියන්නේ ලෑල්ලට වතුර නොබේරෙන්න ඒ කියන්නේ මේ ලෑලි මේ වෝටර් පේස් කරලා දින්න මේවා නැත්තම් කේස් එකනේ ඔව් වෝටර් පේස් කරාට ලයිට් උත් දාලා මේක බටේ මැද්දෙන්ද මචං බටේ නෑ පිටිපස්සේ මේක අරන් ගිහින් ඒක පේන්නේ නැති මේ උදේ විතර පොඩ්ඩක් පේන උසින්ද මේ යටේ ඒවා පේන්නේ නෑ කවර් වෙන්න දාලා තින්නේ මේක කරේ අපේ අයියාගේ කොල්ලා අවුරුදු 12යි වයස තාම මොකද වයරින් එක ලයිට් හයි ගන්න එයා තමයි මල්ටි ටැලන්ටඩ් ෆැමිලි එකේ සීන් එකක් ඉන්නේ මේකත් වල කරේ නෑ මේකත් මගේ යාළුවෙක් තමයි හැදුවේ සමන්ත අතපත්තු කියලා එයා චෛත්‍ය පන්සල් වල හදන කෙනෙක් මේක හදලා එන කල් ආයෙ පේන්ට් කරලා දෙන්න ගෑනේ ඊපෙද ඇවිල්ලා මොකක්ද දැන් ඔක පරණයි දැන් අවුරුදු 13ක් විතර හැටි බලහන් කියලා එයාම පේන්ට් කරලා දෙන්න ගියා එතකොට දැන් කොස්තාගේ ගේ ඇතුළත් මේ හරි ලස්සනයි මහා ලොකුවට නැහැ හදලා හැබැයි හරි ලස්සනට පිළිවෙලට ඉඩ ඇතිව හදලා ගියා ඇතුළට කොස්තාගේ ගේ ඇතුළට එනවා මේක ටිකක් අර තාම අපි ක්ලයිමැක්ස් එකට ආවේ නැහැ ගෙදර අපි පෙන්වන්න ඕනේ තැනක් තියෙනවා එතන තමයි අපි ඉස්සෙල්ලා යන්නේ මේක අපි අපේ තරුණයෙක්ට කතා කරා මේ ගෙදර පොඩි හරි පිළිවෙලට ලස්සනට තියෙනවා කොස්තා මේ මොනවද මේ කොස්තා කියන්නේ ක්‍රිකට්නේ ඒ හින්දා මම දන්නා මේ වැඩි ක්‍රිකට් කප් තමයි ඉස්කෝලේදී ක්‍රිකට් ගැහුවා ඉස්කෝලේදී ගැහුවා ඉස්පතනේ ගැහුවා ක්‍රිකට් ගැහුවට මේ ටීම් එකට ගහන්න බුන්නේ ටීම් එකට අවස්ථාව දුන්නේ නැහැ ඒක ඇත්තට ඒකයි උනේ සීන් එක දැන් මේව මොන වගේ හම්බෙච්ච ඒවාද මචං මේකේ තියෙනවා අපේ බෑන්ඩ් ටූර්නමන්ට් එකේ මෑන් ඔෆ් ද සීරීස් දෙකක් තියෙනවා මේක අර ලියෝ එකේ ෆයිනල් අපි රනර්ස් අප් නේ ඒකේ කප් එක මේක ඇවිල්ලා අපි ගියා කොහෙද කියන්නේ බිලිපිටියෙන් ඇතුළට ෂෝ එකට ගියා ඒකේ ටූර්නමන්ට් එකක් එක්ක ෂෝ එක කරේ ඒගොල්ලෝ ප්‍රදර්ශන තරගයක් කට අපිට එන්නේ නෑ ඒවල ගියාම ප්‍රදර්ශන මැච් එකක් ගහන කතාවල ඒගොල්ලෝ ටීම් එක අපි
ඒකත් අපි දිනුවා. ඒකට දුන්න කප්පයක් ඒක. ඒකයි ඔක්කොම ඒවට මට හම්බෙච්ච තමයි. මේව කවුරු දුන්නේ වද මචං? මේ ඉතින් එක එක මේ මම රසිකයෝ දුන්නේ. ඔව් මේ හાર્ඩ් බෝල් ගහුවා මේ අපේ ඉස්කෝලේ මේ මහාවිද්‍යාලේ මගේ යාළුවෙක් කෝච් ඉන්නේ. එයාලත් එක්ක ඉතින් ආසාවට සෙල්ලම් කළා ඒ ගහපු වෙලාවක දීප එකක් ඔය. නඩක මෙන්න මේක ගම් මචං. වයිෆ්ට දීප එකක්. කොයි කාලෙකද? ඔය ඇවිල්ලා Happy Valentine's Day to my wife. 2010 9 හරි 20 වයිෆ් ගැන කියමුකෝ බොස්. වයිෆ් ඉතින් කොහොම සෙට් වුණේ? වයිෆ් මේ ළඟමයි වැඩි දුරක් නෑ මේ මම වයිෆ්ට ඉගෙනවනේ මියුසික් ඉගෙනවනේ ඒ දවස් උගන්වලා තියෙන්නේ. ඉගෙනනවා තමයි. ඔය කරලා තියෙන වැඩේ. ඒ කොයි කාලේද? 2007 2007 උගන්වලා තියෙන එක. මේ ලංකාවට ආපු ගමන් මේ මොනවද ගිටාර්? ඔව් බොක්ස් ගිටාර් එක ගන්න ඕන කිව්වා. වයිෆ් අයියා මගේ හොඳ යාළුවෙක්. එයා තමයි කිව්වේ මේ උගන්වන්න කිව්වේ. ඇත්තටම ඉගෙන ගන්න ඕනේ වෙලා තිබිලා තියෙන්නේ. ඔව් ඇත්තටම ඉගෙනන්න එයාට වයිෆ් මෙයාටයි මේගොල්ලෝ නෑ නෑ ඒක අයියාගේ වයිෆ්ට දෙන්නට එයා නම් වයලින් කළා තමයි ඉස්කෝලේ. මුන් ඉගෙන ගත්තේ නෑ ජීවිතේ. අන්තිමට මාත් එක්ක එහෙම වෙලා කොහරි ඒකත් නෑ. ඉගෙන ඒකත් ඉවරයි එතනින්. එතනින් ඉවරයි. දැන් ඉතින් ගෙදර තියාගෙන උගන්වන්න පුළුවන්. දැන් මොන පිස්සුද? දැන් මොන මියුසික් කියන්නේ දැන්? කිසිම මියුසික් කියන්නේ නැහැ. මේක මොකද්ද? Happy birthday sweetheart. ඒකත් ඔයා දීප එකක්. ඔව් ඒ මන් දීපු ඔක්කොම දීප එක. ඔව් මේක කවුරු දුන්නේ නැද්ද මචං? ඒකත් කවුරු දීපයක් තමයි ඉතින් ඔය ප්‍රේක්ෂකයෝ. එහෙම එකක් ඔව්. ප්‍රේක්ෂකයෝ. මේවා මොනවද තියෙන්නේ? තවත් ඉතින් සමරු සටහන් තමයි එක එක තැන් වලින් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගීතා පදනම. ගරු ධනුෂ්ක තරිඳු කොස්තා මැතිතුමාට දේශමාන්‍ය කලා කීර්තියක්. ප්‍රදේශමාන්‍ය? ඔව් හම්බුණා මට එකක්. ගරු නම්බුනාම. බෑන්ඩ් එකේ ෆොටෝ එකක් මේවා රසිකයින්ගේ මේ රිද්ම් එකේ අපේ ඔව් රිද්ම් එකේ අරක ශායකේ 22 වෙනි ඇනිවර්සරි වෙන්න ඇති ඔව්. ලස්සන මේ පෙන්සිල් ආර්ට් එකක් තියෙනවා. ඔව් ඒ ෂෝල් එකේ පොඩි ළමෙක් ගෙනත් දීපයක් ළමෙක් නෙමෙයි සාමාන්‍ය කෙනෙක් විදිහට මම ඉතින් ඌ ගෙනල්ලා රාමු කරලා තියාගත්තා. ලස්සනයි වටිනා මතක සටහන්නේ නේ. ඒ කියන්නේ ආදරෙන්ම නෙදෙනේ ආදරෙන් දෙනේ ඒවා මාර වටිනවා. අපි ඊළඟට තමයි තැනට යන්නේ. එතන තමයි සිද්ධිය කියන්නේ. අපි මේක අපේ මේ තරුණ ප්‍රෝග්‍රෑම් එකෙත් කතා කරා. ඊට කලින් මේ මෙතන තියෙනවා ෆැමිලි එකේ මතක සටහන් ගොඩක් තියෙනවා මෙතන. මේ කොයි කාලේද? ඔය 2009 විතර 8 9 විතර. නිකර වෙනස්. ඔව් ඒ කාලේ දුව පොඩි කාලේ නේ. දුවට අවුරුද්දක්මාරක් කාලේ 2009 වගේ. අතනක් තියෙන ලස්සන පෙන්සිල් ආර්ට් එක. දුවගේ පොඩි කාලේ නේ. පොඩි කාලේ මොන්ටිසෝරියේ අර එලියට අයින් වෙන දවසේ දුව මේ දවස්වල O level වල විභාගය කරන දුවත් හොඳ බේස් ගිටාර් වාදන ශිල්පිනියක්. ඔව් මට ඇයි හොඳ ඇත්තට. උකට ප්ලේ කරන අපේ අනිත් ප්‍රෝග්‍රෑම් එකත් අර මේ කිව්ව කොස්තා දුව දැන් උගන්වනවා කියලා වාට. ඔව්. ලස්සන බෝල්ල මට නම් ඉතින් මෙතන තමයි හිත කියපු තැන. මේක තාම මේ ඕපන් කරලා නැහැ. ඕපන් කරලා නැහැ. ඕපන් කරලා නැහැ කියන්නේ මේ අරගොල්ලෝ කිව්වේ ඈ අරගොල්ලෝ කිව්වේ අරගේ කිව්වේ එදිරි ප්‍රෝග්‍රෑම් එක. එදිරි ඔකට එක ජාතියකින් දෙකක් වෙනකන් ඉන්න ඕපන් කරන්න. එක ජාතියකින් දෙකක්. ඔව්. තාම දෙකක් ආවේ නැහැ. නෑ. මොකද මේ ඔක්කොම දීපුවා මේ ගන්න විදියක් නෑ මේ කියන්නේ මේකටම දීපුවා තියෙන්නේ. ඒ කියන්නේ මේකටම මේ බාරකෙම තියන්නේ කියලා. බාරකේ තියන්නේ කියලා දුන්නා. තියන්නේ මුලින්ම දුන්න රොෂාන් අය බ්ලැක් ඩබල් බ්ලැක් එක. ඊට පස්සේ මේක අර එහා පැත්තේ ඉන්නේ මාතේ දැන් යාළුවෙක් කිඩිලි. එයා මගේ බර්ත්ඩේ එකට ගෙනත් දුන්නේ. මේකත් මගේ යාළුවෙක් බර්ත්ඩේ එකට ගෙනත් දුන්නේ. මේකේ තියන එක. මේක දුන්නේ සුපර් ෆැෂන් එකේ. ඔව්. පාරදොයි. ඔව්. සුපර් ෆැෂන් එකේ අයිති අයියා මේ ටුවර් එකක් ගිහින් එද්දි කටුනායකදී මේ මීගමේදී හම්බෙලා බෑන්ඩ් එකයි අපි හම්බෙලා එනකොට බඩුවත් ඔන්නම් මේක අරගෙන කියලා දුන්නා. ඒකත් ගිහලා මේක දිහා. එතන අය වයින් කීපයක් තියෙනවා. කවුරු හරි ඕපන් කරන්න ඕන නම් මේ જાති මේකක් අරන් ආවා. එකක් ගෙනාවත් එතන එකක් ගත්ත හැකියි. ගන්න පුළුවන්. දැනට දැන් මේ ටික කොහොමද ගියෙත් නැහැ. ටුවර් එක ගියා නම් ඔය ටිකක් පුරේව නම් එතකොට හොල්ලා හරි. එක જાතින් දෙක තුන තිබ්බම හරි අවුලක් නැහැ ඒක. මෙන්න දැන
ඒ තියෙන කොස්ත ගහපු ගිටාර් නේ ගහපු සා දැන් ගහනේ. ගහනය මේක තමයි දැන් ගහන ගිටාර් දෙකනේ ඔය දෙකෙන් තමයි දැන් වැඩිපුර මේ. ඊට ප්‍රෝග්‍රෑම් එක කලින් මම මේක රෙකෝඩ් කරපු ඉඳන් මම දන්නවා ඒක ගැන මේක ෆෙන්ඩර් ගිටාර් එකක් නේ එන්ද ඔය මෙක්සිකන් එක. මෙක්සිකන් එකක් අරගෙන නම් මොකද්ද කිව්වේ ඒක සයිරා මාකස් මිලර් කියලා කියන්නේ ඒක සයිරා V8 second gen. අරගත්ත කලින් ඒක මොකක්ද ඒකේ ජාතිය මතකද නැහැ. අමුතු නමක් තියෙන. මේක මස්සිනා රොෂාන් දුන්නේ නරංග. ඩොනල්ඩ් අංකල් නරංග දුන්නේ. දුන්නේ මේ මස්සිනා දීලා තියෙන මේක මස්සිනා දුන්නේ මේක. ඒක ඩබල් බ්ලැක් එක මස්සිනා දුවට දුන්නා මේ අන්න මස්සිනාලා කම්බි සෙට් එක. කම්බි සෙට් දුවට දුන්න බේස් මේකට දැම්ම ඒක එලික්සර් කියලා ඒක පොඩ්ඩක් 25ක් විතර වල මම හිතන්නේ ගන්න. ඒ සෙට් එකක් දුන්නා ඔයා. ඔයා ගහන ගිටාර එකට දාගන්න කියලා මම ඉතින් ඒක නැතු මේකට දාන්න කියලා. ඔයා මේකේ ප්‍රැක්ටිස් කරලා මාර්කින් ගන්න එක දවස් දෙකක් ඒක අරගෙන මේක ඊට සැරේනවා. කම්බි සෙට් එක දාගෙන මේක ඩොනල්ඩ් අංකල් බර්ත්ඩේ මේක වයිෆ් ගේ වයිෆ් කින් බර්ත්ඩේ එක හම්බ. මේක ඔයා දුවට ගෙන අපේ යන්නේ ඔක දුවට ගෙනත් දුන්නේ චයිනා වලින්. මේ ලයිට් පත් වෙනවා ඔව්. ලස්සනයි මේක තමයි ඔක පදිප්පයි ඔක බෑන්ඩ් එකේ බෑන්ඩ් එකේ ගිටාර එක. වැඩිම කාලයක් ප්ලේ කරා කිව්වේ මේක යමහා ගිටාර එක ඔව්. අධික මිලක් වෙනවා මෙන්න මෙහෙම තමයි මේක තමයි ඉතින් කොස්තගේ ගෙදර මේකේ පොඩි ආර්ට් එකක් තියෙන හින්දා අපිට පෙන්වන්න ඕනේ කරේ අපි ඉතින් ප්‍රෝග්‍රෑම් එක තනිකරම කොස්තා ගැන කතා කරන ප්‍රෝග්‍රෑම් එක අපේ තියෙනවා තරුණ ඔන්ලයින් channel එකට ගිහිල්ලා බලන්න අපි අප්ලෝඩ් කරලා තියෙනවා ඒක කතා කරනවා කොස්තාගේ ජීවිතය පිළිබඳව සංගීත ජීවිතය පිළිබඳ සියලුම තොරතුරු කතා කරනවා මට පෙන්වන්න ඕනේ කරේ මේ ගෙදර ලස්සන හැඩයකට මේ ඔක්කොම ඩිසයින් කරලා තියෙනවා සබයි වයිෆ් විතර දෙන්න ප්ලෑන් මේක නම් මම තමයි මේක ගහමු මේ ෆොටෝස් ටික මේ විදිහට මේක එයා තමයි මේ ඩිසයින් තෝරලා දෙන්නේ මේක මෙහෙම ගහමු මේක හදමු මේ වගේ මරු එහෙනම් ගිහින් එන්න අදට සමුගන්න මේක පෙන්වන්නම ඕන නිසා නොපෙන්වන්න බැරි නිසා පෙන්වේ ඊළඟ සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මම මිහිර බණ්ඩා channel එක subscribe කරන්න ඒ වගේම තමයි මයි තරුණ online channel එකට අපේ අනිත් channel එකටත් ගිහිල්ලා බලන්න ඒකේ තියෙන ඕගොල්ලෝ ආදරය කරන ප්‍රසංග වේදිකාවේ තරුවල බොහෝ ඉන්ටර්විව්ස් දැකලා නැත්තම් ඒ වගේම තමයි අපේ programs පල්ලෙහාට ගිහිල්ලා බලන්න ඔවුන්ගේ පසුපස තිරේ පිටුපස කතා තියෙනවා මම මිහිර බණ්ඩා channel එකේ ගිහිල්ලා නම් subscribe කරන්න නැවතත් මම මතක් කරනවා comment කරන්න විශේෂම දේ ඒක ඒකෙන් තමයි ඔයගොල්ලෝගේ comments වලින් තමයි අපි ඉදිරියට යන්නේ අපේ රඳා පැවැත්ම තියෙන්නේ ජය වේවා මම මිහිර බණ්ඩා